ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ගැරි කර්ස්ටන් පසුගියදා පත් කළා. දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩකයෙකු වන ඔහු අප්‍රේල් 15 වනදා සිට එම ධූරයේ වැඩ බාර ගන්නා බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. 2028 වසරේ අප්‍රේල් 14 වනදා දක්වා වසර දෙකක කාලයක් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි. 2027 වසරේ දකුණු අප්‍රිකාවේදී නමීබියාවේදී සහ සිම්බාබ්වේහිදී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මඟ පෙන්වීම ගැරි කර්ස්ටන්ගේ පැවරෙන ප්‍රධානතම වගකීමයි. ගැරි කර්ස්ටන් 2008 වසරේ සිට 2011 වසර දක්වා ඉන්දිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා. එෙහිදී ඔහුගේ මඟ පෙන්වීම යටතේ ඉන්දියාව 2011 වසරේදී එක්දින ලෝක කුසලානයේද ජය ගැනීමට සමත් වුණා. අනතුරුව 2011 වසරේ සිට 2013 වසර දක්වා ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමේද පුහුණුකරු ලෙස කටයුතු කළා. 2013 වසරේදී ICC ශ්‍රේණිය ගත කිරීම අනුව දකුණු අප්‍රිකාව සියලු තරග රටාවන්හි අංක 1 ස්ථානයට පත්වීමටද සමත් වුණේ කර්ස්ටන්ගේ පුහුණුකාරීත්වය මතයි. නිමාට පත් වූ 2020 ලෝක කුසලාන තරගාවලියේදී ඔහු නැමීබියානු කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙසත් කටයුතු කළා. 93 වසරේ සිට 2004 වසර දක්වා දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි ඔහු එහිදී ටෙස්ට් සහ එක්දින තරග රටාවන්හිදී ලකුණු 14087ක් ලබා ගැනීමට සමත් වුණා. ටෙස්ට් සතක 21ක් සහ එක්දින සතක 13ක් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය වර්ණවත් කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙතෙක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය නිමාට පත් වූ 2020 ලෝක කුසලානෙන් පසු එම ධූරයෙන් සමුගැනීමට තීරණය කළා. ඒ අනුව එම ධූරයේ ගැරි කර්ස්ටන් පත් කිරීමට තීරණය කළේ. මේ අනුව ගැරි කර්ස්ටන් සිය නව වගකීම පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ලෙස ඉදිරියට එම අපේ ඉලක්කයයි. හැමෝම කැමති දිනන කණ්ඩායමකට නිසා අපට සිදුවනවා මීට වඩා ස්ථාවරව ජයග්‍රහණය කරන්න. උපමහද්වීපක කණ්ඩායම්වලට නිතරම තියෙන ලොකුම අභියෝගය තමයි තම මවුරටෙන් පිටත කෙතරම් හොඳින් ක්‍රීඩා කරනවාද යන්න. ඒ නිසා අපේ අවධානය ඒ වෙත යොමු වනවා. විශේෂයෙන්ම ලෝක කුසලානයක් අතළඟ තියෙන නිසා දකුණු අප්‍රිකාවේ පවතින තත්ත්වයන්ට අපි කොහොමද හැඩ ගැසෙන්නේ කියන එක වැදගත්. මගේ මූලිකම බලාපොරොත්තුව අපි නිර්මාණය කරන්න යන මේ පද්ධතිය තුල ස්ථාවරත්වයක් ගොඩ නැගීමයි. ඒ වගේම අපේ සංචිතයේ ගැඹුර හඳුනා ගැනීමත් අවශ්‍යයි. ඒ කියන්නේ එකම ස්ථානයක් වෙනුවෙන් තරග කරන්න ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවද? ජාත්‍යන්තර පුහුණුකරුවෙකු විදිහට ස්ථාන සඳහා කණ්ඩායම ඇතුළේම තරගකාරීත්වයක් ඇති කිරීම ඉතාමත්ම වැදගත්. ජයග්‍රහණය සඳහා ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු මතම යැපීම අවදානම් සහගත උපාය මාර්ගයක්. ඉදිරියට ද්විපාර්ශ්වික තරගාවලි කිහිපයක් තියෙන නිසා ඉදිරි කාලය තුලදී මම උත්සාහ කරන්නේ ඒ පසුබිම ශක්තිමත්ව ගොඩ නගන්නයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ගැරි කර්ස්ටන් විස්ඩන් ක්‍රිකට් සමගින් සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමගින් ඉදිරි සැලසුම් කෙසේ වේවිදයි ඇසූ පැනයට සිය අදහස් පළ කළා. මේ අතර නවසීලන්ත සෙන්ට්‍රල් දිස්ත්‍රික් වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ඇන්ඩි මීට දෙන කිහිපයකට පෙර අපූර්ව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඒ අනුව ඔහු ක්‍රිකට් ඉතිහාසයට එක් වූයේ වසර 254ක පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ අඛණ්ඩව පන්දු 5කදී කඩුළු 5ක් දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත් වෙමින් නේපියර් හි ප්ලංකට් පලිහ තරගයකදී උතුරු දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහි ක්‍රීඩා කරමින් ඔහු ලකුණු 25ක් පමණක් ලබා දෙමින් කඩුළු 7ක් දවා ගැනීමට සමත් වුණා. පළමුව පන්දුවට පාර දුන් සෙන්ට්‍රල් දිස්ත්‍රික් කණ්ඩායම පන්දුවර 104කදී සියලු දෙනා දෙවි ලකුණු 373ක් රැස් කළා. ක්ලිවර් ලකුණු 109ක් රැස් කළා. පන්දු යැවීමේදී ස්කොට් කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉඩම ක්‍රීඩා කළ උතුරු දිස්ත්‍රික් කණ්ඩායම රැන්ඩල්ගේ වාර්තාගත පන්දු යැවීම හේතුවෙන් පන්දුවර 32යි පන්දු දෙකක් තුලදී සියලු දෙනා දෙවි ලබා ගත්තේ ලකුණු 82ක් පමණයි. මෙහිදී රැන්ඩල් පන්දුවර 11යි නිලකුණු පන්දුවර එකක් තුලදී ලකුණු 25ක් පමණක් ලබා දෙමින් කඩුළු 7ක් දවා ගැනීමට සමත් වුණා. රැන්ඩල් එම දක්ෂතාවය දැක්වීමට සමත් වූයේ ඉනිමේ දෙවන පන්දුවරේ 6 වන සහ සිව්වන පන්දුවරේ පළවන දෙවන තෙවන සහ සිව්වන පන්දු තුලදී. එහිදී පිළිවෙලින් හෙන්රි එක් ලකුණකටත් නායක ජෙට් ලකුණු 6කටත් ජේෝ බිඳුවකටත් රොබර්ට් බිඳුවකටත් ක්‍රිස්ටියන් බිඳුවකටත් රැන්ඩන් හමුවේ අඛණ්ඩව දැවී ගියා. කෙසේ වෙතත් පිට දෙවන වතාවටත් පන්දුවට පහර දුන් උතුරු දිස්ත්‍රික් කණ්ඩායම පන්දුවර 84කදී සියලු දෙනා දෙවි රැස් කළේ ලකුණු 264ක් පමණයි. මේ අනුව සෙන්ට්‍රල් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 27ක ජයක් හිමි වුණා. මේ අනුව තරගෙන් අනතුරුව රැන්ඩල් මෙලෙස අදහස් පළ කළා.
මන් දැනගෙන හිටියේ නැහැ ඒක පළමු පෙළ ක්‍රිකට් පිටියේ පන්දු 5කින් පිට කඩුළු 5ක් දවාගත්ත ලෝකයේ සිද්ධ වුණ පළමු වතාව කියලා. ඒක ඇත්තෙම නියමයි. මං කියන්නේ ඇත්තෙම කිව්වොත් මේ මොහොතේ මට ඇත්තෙම කියන්න වචන නැහැ. යනුවෙන් රැන්ඩල් අදහස් පළ කළා. පැයම් පැය අලුත් එන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.